තෙරුවන් සරණයි ඔබ සිළුම දෙනාට. අද උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනය. මේ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනය ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් පුන් පොහෝ දිනයක් වෙනවා. දඹදිව රජකම් කළ අශෝක අධිරාජ්‍යයන්ගේ අනුග්‍රහයෙන් පවත්වන්නට ඉදිච්ච තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට ධර්මාශෝක අධිරාජ්‍යයන්ගේ පුතණුවන් වූ මිහිඳු මහරහතන් වහන්සේ සහ තවත් රහතන් වහන්සේලා 5 නමක්, ස්වාමණේරයන් වහන්සේ නමක්, අනාගාමී උපාසකවරයෙක් ඇතුළු පිරිස ශ්‍රී ලංකා ද්වීපයේ මිස්සක පව්වට තේරවාදී බුදුදහම රැගෙන වැඩම කරපු අනුස්මරණීය දිනය අද උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනය. ඒ වන විට ශ්‍රී ලංකා ද්වීපයේ රජකම් කළේ දේවානම්පියතිස්ස රජතුමා. ඒ වන විට දේවානම්පියතිස්ස රජතුමා මෝදඩේමේ ගොස් සිටි අවස්ථාවේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් අඹ ප්‍රශ්නය, නෑදෑ ප්‍රශ්නය අසා ඔහුගේ බුද්ධි බල මහිමය පරීක්ෂා කර චුල්ලහත්ති පදෝපම සූත්‍රය ඒ ඇතුළු පිරිසට දේශනා කරලා රටවාසී බෞද්ධ ජනතාවට දේවදූත සූත්‍රයේ දේශනා කරන්නට ඉදිච්ච අනුස්මරණීය දිනය අද උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනය. අද වෙන විට පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනය සමරන්නේ 2333 වන පොසොන් පුන් පොහෝ දිනය. ඉතින් මේ උතුම් පුන් පොහෝ දිනය සිහිපත් කරලා ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව ආමිස මිනිඹ ප්‍රතිපත්ති පූජාවන් සිදු කරන දවස අද දවස. ඉතින් මේ උතුම් දවස ඔබ සියලුම දෙනාට උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දිනයක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට. හින්තලාගිරි හිසින් ගලායන සිහින් වලාතරේ පහන් වුණාලොව උතුම් සරාසඳ පොසොන් පොහෝ දවස